හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් ලස්සනම ලස්සන වෙනස්ම වෙනස් විදි vlog එකක් තමයි ඔයාලට අරන් ආවේ. ඔන්න එහෙනම් වීඩියෝ එක ඉවරනකම බලන්න. හවුලා කුකුලා කාලනේ සම්පූර්ණ ඕනේ. ඔයාලා දන්නවා ඇති මගේ vlogs බලන අය විශේෂයෙන්ම මගේ voice cut වල ගොඩක්ම කුකුළු කෑ ගහන සද්ද ඇහෙනවා. ඇත්තටම ගෙදර කිකිලියෝ හදනවා. ගෙදර කෑමට තමයි කියන්නේ බිත්තර ගන්න තමයි යාළුව හදන්නේ. ඉතින් අපේ පොඩ්ඩක් වත්ත අවට ලොකු කැලයක් තමයි තියෙන්නේ. ඉතින් මෙයාලා ගොඩක් එනවා. කලිනුත් තාත්තා කිව්වා මෙයාලව කිකිලියෝ අල්ලගෙන ගොඩක් කීප සැරයක් මෙයාලා ගියා කියලා. ඒ උනට දැන් අවුරුදු 2-3කින්ම ඔන්න මෙයාලා ආයේ එන්න පටන් අරන් තිබුණා. දැන් දවස් සති 2කට විතර කලින් එක කිකිලි පැටියෙක්ව අරගෙන ගිහලා පැටියෙක් කියන්නේ යාළුවට දැන් මාස 6-7ක් වගේ වෙනවා. අනේ යාළුව එක්කෙනෙක්ව අරන් ගිහලා බෙල්ල කඩලා දාලා පැත්තක තිබුණා. ඊට පස්සේ ඔන්න හරියටම තව සති 2කින් තමයි මෙයා ආවේ. හරියටම අද ඒකයි මම ඔයාලට හදිසියෙන් vlog එකක් ගේන්න හිතුවේ. මෙයා ඇවිල්ලා අම්මා කෑ ගහද්දිම තමයි ওই කිකිලියෙක්ව අරගෙන ගිහිල්ලා තියෙන්නේ බිත්තර දාන. ඉතින් ඊට පස්සේ ආව දාලා ගිහිල්ලා තිබුණා එතනම. අම්මා කෑ ගහනකොට සද්දෙට ඒ බය වෙලා එයා එතනම දාලා ගිහිල්ලා ඊට පස්සේ ඔයිට කලින් කිකිලියෙක්ව මරපු දවසේම තාත්තයි මල්ලි දෙන්නම එකතු වෙලා උගුලක් කෙටෙව්වා. පොඩි ලොකු කූඩුවක් හැදුවා එයාව අල්ලගන්න මේ කන්න එන කෙනාව. ඊට පස්සේ එදා ආවේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ මරලා දාලා ගියපු කිකිලිවත් ඇමේට ගහලා තාත්තයි හස්බන්ඩුයි මල්ලි තුන්දෙනාම බලන් ඉඳියා. පැයක් දෙකක් වගේ යනකම් ඉඳියා. ඊට පස්සේ තිබුණේ නැහැ සලකුණක්වත් ආය ආවා ගියා කියලා මුකුත් තිබුණේ නැහැ. ඊට පස්සේ ටිකක් හවස් වෙලා මට වෙලාව නම් හරියට මතක නැහැ මට ටයිම් එක. ඒ වෙලාවේ ටිකක් කූඩුව හෙල්ලන වගේ තේරුණා. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා හිමින් ගිහින් බලනකොට ඇත්තට මෙයාව හවු වෙලා කිකිලිවත් කාලා තිබුණා භාගයක් පිටිපස්සේ පැත්ත කාලා තිබුණා. ඊට පස්සේ තමයි දැන් මෙයා තාත්තා නම් කිව්වා මෙයා හඳුන් දිවියෙක් කියලා. ගොඩක්ම මේ පැත්තේ ඉන්නවා. ඇත්තට මේ කළුතර එයාවට ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ කැලෑ පැත්තට වෙන්න. ඊට පස්සේ මෙයාව අල්ලගෙන ඇවිල්ලා අපි තිබ්බා. ඊට පස්සේ වනජීවියකට කෝල් කරා අපි. කෝල් කළ ඉවර වෙලා එයාලා එන්නම් කියලා කිව්වා. ඒත් ඒගොල්ලෝ හරියටම අපිට තහවුරු කරේ නෑ එනවද නැද්ද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එයාට මොකද උනේ කියලා. ඔයාලට ඉතින් පේනවා ඇතිනේ මෙයා කොච්චර සැරද කියලා. අර බිම පහුරු ගානවා අත දදා කීප පාරක්ම. ඔන්න ඉතින් ඊට පස්සේ පැය දෙකක් වගේ යනකොට වනජීවියකින් ආවා. මේ කළු පාට කිට් එක අඳගෙන ඉන්නේ ડોක්ටර් කෙනෙක්. එයා ඇත්තටම අපිට ගොඩාක් උපදෙස් දුන්නා. අපි පිළිපදින්න ඕන දේවල් නැති දේවල්. ඒ කියන්නේ කුකුළු අපි හදනවා නම් ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් හොඳයි. හොඳ විදිහට කතා කරා. ඇත්තටම සතාගේ ආරක්ෂාව ඒ ආදරේ තමයි ඒගොල්ලෝ ගොඩක්ම බැලුවේ. ඇත්තටම අපි ගැන බලනකොටත් වඩා එයා කිව්වෙම මෙතනින් අයින් කරනවට වඩා මෙයා මෙතනින් මුදා
හරින එක තමයි හොඳම දේ. මොකද තව මෙයාලව අයින් කරන්න තවත් මේගොල්ලෝ බෝ වෙන එක විතරයි වෙන්නේ කියලා. ඒ වුණාට දැන් මෙයාට ලේ රහ වැටලා තියෙන කුකුළු දෙතුන් දෙනෙක්ම කාපු නිසා. ඉතින් ඊට පස්සේ තාත්තයි අම්මයි දෙන්නම කිව්වා මෙයාව අරගෙන යන්න මෙහෙ දාන්න එපා කියලා. ඒ වුණාට ඉතින් කියන්න බෑ කොහොම කරාද කියලා අපි දන්නේ. ඇත්තටම තාත්තා කිව්වා තාත්තට ඕන මෙයාම අරන්න පුළුවන්කම උනත් තිබ්බා කියලා. ඒ වුණාට ඉතින් ඇත්තටම අහිංසක සතෙක්. ඒ කියන්නේ ආහාර දාමේ විදියට ඒගොල්ලෝ කන්නේ මස් අපිට ඒගොල්ලොන්ට පුරුදු කරන්න බෑනේ කොළ කන්න කියලා. ඉතින් ඒ විදියට තාත්තා කිව්වෙම මරල වැඩක් නැහැ. පවක් තමයි සිද්ධ වෙන්නේ. ඊට වඩා හොඳයි මෙයාලව ආරක්ෂිත තැන් වලට ඒ ආයෙත් කතා කරලා ගිහින් දෙන එක හොඳයි කියලා. ඊපස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා මෙන්න මේ විදියට පරිස්සමට යාව අර යාළගේ කූඩුවට දාගෙන ගියා. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපි දෙන්නගේ දවස අද ගෙවුනේ. ඉතින් මෙයාගේ නම ඇත්තටම හඳුන් දිව්‍යා. තාත්තත් මුලින්ම කිව්වා මෙයාගේ නම ඒ නම තමයි කියලා. ඩොක්ටර්ත් දැක්ක ගමන් කිව්වා මෙයා හඳුන් දිවියෙක් කියලා. ඉතින් යා පරිස්සමට ඒ කියන ආරක්ෂිත ස්ථාන වලට යාලා අරගෙන ගියා. ඉතින් කිසිම කරදරයක් නොකර පොඩිවත් හීරීමක් නොකර අපි යාව යවපු එකට යාලා ඒගොල්ලන්ට බාර දුන්න එකට යාලා අපිට ගොඩක් ස්තුති කරා. එයාගේ ඔයාලට පේන දේ වීඩියෝස් වල එයාගේ මූණ ඔක්කොම මේ තුවාල වෙලා තියෙනවා. නහය ඇහැ හරිය තුවාල වෙලා තියෙන. එයා මේ දැලට ගහනවා ගොඩක්. මොවා වීඩියෝ එකේ ඉස්සරහා පෙන්නපු වීඩියෝස් වල දකින්න නැති වීඩියෝ මේ දැල් වලට ගහලා එයා තුවාල කරගෙන මේ නහයවල් කටවල් ඔක්කොම තුවාල කරගෙන එයාලා කිව්වා ඒවරණ බෙහෙත් කරන්න පුළුවන් එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ. එයාව ඉතින් පරිස්සමෙන් අරගෙන ගියා. ඔයාලා ඉතින් ඇත්තට මගේ වීඩියෝ එක බලපු එකට ගොඩක් thank you. හදිස්සියෙම දාපු වීඩියෝ එකක් නිසා. එහෙනම් ඉතින් ඔයාලා මට රිවිව් එකක් දීලා තිබ්බා. natural pool එකේ වීඩියෝ එකක් හරි රන්නගල pool එකේ වීඩියෝ එකක් හරි මම ගේන්නම් කියලා ඔයාලට තිබ්බා. ඇත්තටම වැඩිම වෝට් ගාණක් වැදලා තිබ්බේ රන්නගල pool එකට. අපි දැන් ඒකට ලබන සතියේ තමයි බ්ලොග් එක ගේන ඉන්නේ. එතක හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න. බයි. ඔක වහලම දාගන්න. කොහොමද වහලා යන්නේ? ෂටර් සල්ලා.